පහකින් සමන්විත ඉන්දු එංගලන්ත විශ්ව තරඟාවලියේ 4 වන තරඟයත් එංගලන්තය අඩු 9කින් ජය ගැනීමට සමත්කම් දැක්වුවා. ඒ අනුව තරඟයක් ඉදිරිව තිබියදීම තරඟාවලිය 3-0කින් ජය ගැනීමට එංගලන්තය සමත්කම් දැක්වුවා. මෙම තරඟාවලිය පුරාම ලකුණු අතර සිටි බිල් සෝල්ට් ඊයේද විශිෂ්ට අර්ධශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර ජොෆ් ආචර්ට කඩලු 2ක් ලබා ගැනීමට සමත්කම් දැක්වුවා. සිම්බාබ්වේ බංග්ලාදේශ එක්දින තරඟාවලියේ දෙවන එක්දින තරඟයේද ලකුණු 13කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. මුලින්ම පිටිකරණයේ යෙදුණු සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවර 50 තුළ ලකුණු 247ක් රැස් කර අතර බෙන් කරන් සිම්බාබ්වේ වෙනුවෙන් ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. 248ක ඉලක්කයක් ලබා ගිය බංග්ලාදේශයට සියලු පෙරාදෙවි ලබාගත හැකි වූයේ ලකුණු 234ක් පමණි. ඒ අනුව සිම්බාබ්වේ බංග්ලාදේශ එක්දින තරඟාවලියේද තරඟයක් ඉතිරිව තිබියදීම තරඟ 2-0ක් ලෙස ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්කම් දක්වනවා. ශ්‍රී ලංකා 19-15 සංචිතය හා ඉන්දිය 19-15 සංචිතය අතර පැවැත් වූ තුන්වන එක්දින තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට ඊයේ සමත්කම් දක්වනවා. එම ජයත් සමග තරඟාවලිය 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා 19-15 කණ්ඩායමට හැකියාව ලැබෙනවා.